welcome back to my YouTube channel. ඉතින් ඔයාලම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා මගේ channel එකට. පොඩකින. හරි. දැන් ඔයාලට ඇහෙනවද මම කියන එක හොඳට? මම අද මට ඉස්කෝල නැහැ. හෙට ඉස්කෝල තියෙන දවසක්. ඉතින් හෙට ඉස්කෝල කියන්නේ උදේවරුම වැඩක් කරන්නේ දවසක්, තනියම වැඩක් කරන්නේ දවසක්. ඉතින් මම හිතුවා අද දවසේ කොහොමද වැඩ කරන්න. මම හිතන්නේ කොහොමද අද දවසේ වැඩ කරන්න තියෙනවා. ඉතින් මම ස්ටඩි විත් මී වීඩියෝ එකකුත් හොයාගත්තා වැඩ කරන්න. අද දවසේ චැලෙන්ජ් එකක් කියලා ගන්න මට තියෙනවා ලබන සතියේ තියෙන එක්සෑම් වලට කලින් කවර් කරන්න පාඩම් දෙකක් කවර් කරන්න තියෙන. ඒ මම මේ පාඩම් දෙක අලුතින් ඉගෙන ගන්න තියෙනවා එක්සෑම් එකට යන්න කලින්. ඒ වගේම කරපු පාඩම් දෙකක් තියෙනවා. දෙකක් තුනක් තියෙනවා හොඳට රිවයිස් කරන්න. ඒ පාඩම් පහට හොඳට ફોකස් කරන්න. එක්සෑම් පේපර් එක යම් තාද්දුරට හොඳට කරගන්න පුළුවන් කියලා අපේ ඉස්කෝලේ සර් කිව්වා. ඉතින් මම හදන්නේ ඉතින් ඒ පාඩම් පහට ફોකස් එක දෙන්න. එකම දවසේ ફોකස් එක දෙන්න බැරි වෙයි. ඒත් මම අද දැන් උදේවරු දැන් වෙලාව 10:36 කවුන්ට් වැඩ පටන් ගන්න ඉතින් කොහොමද වෙනවනේ. පැය 4ක් එක දිගට වැඩ කරන්න. එතකොට මට ඒ කාල සීමාව තුළ කවර් කරගන්න ඕන පාඩම් ටික අලුතින් ඉගෙන ගන්න ඕන පාඩම් ටික තියෙන්නේ. ඒ ටික කවර් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ ඒ තමයි ලඝු ගණකයි බින්න භාගයි. හරිද? ඊට පස්සේ අපිට එනවා කිව්වා තව ත්‍රිකෝණමිතියයි, ශ්‍රිතයි, දෛශිකයි. ඉතින් ඒ පාඩම් තුනට හවස් වරුවේ පුළුවන් තරමක් ફોකස් එක දෙනවා. එක්ක ත්‍රිකෝණමිතිය ගන්නවා, එක්ක දෛශික ගන්නවා. බලපද්ධතිය සමහරට එනවා කියලා කිව්වා. සර්ට් එක ෂෝට් නෑ කියලා කිව්වා. හොඳන්නේ. ඉතින් ඒකත් බලාගෙන යන්න ඕන. තව දවස් තියෙනවා මට. ඒ වුණාට අද බදාදා ඉතින් සිකුරාදා මම කරන්නේ. අදට අපි ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එකට මට එදාලා සයින් කරන්න වෙනවා. අදයි හෙටයි සඳුදා ඉරිදා විතරයි මට සෙනසුරාදා ඉරිදා විතරයි තියෙන්නේ මට. ඉරිදා උදේවරුේ මට පේපර් ක්ලාස් තියෙනවා. ඒක උදේවරු අයින් කරන්න වෙනවා. සෙනසුරාදා උදේවරුත් මට පන්ති තියෙනවා. උදේවරු අයින් කරන්න. හවසරුවේ රැවරුවේ විතරයි තියෙන්නේ වැඩ කරන්න. ඉතින් මම හදන්නේ මොන වැඩේ කම්ප්ලීට් කරගන්න. බලමු. දැන් මම පැය 4ක් කම්බයින්ඩ් ફોකස් එක දෙනවා. අර කම්ප්ලීට් කරන දින පාඩම් දෙකෙන් පාඩමක් හරි කම්ප්ලීට් කරන්න. ඊට පස්සේ දැන් මේ පාඩම කම්ප්ලීට් කරන වෙනන්නේ ඒ පාඩමෙන් අපි ගණන් හදන්නත් ඕනේ. ඉතින් ඒකට ඊළඟ දවසේ මම දැන්ට ඔළුවේ දාගෙන තියෙන සෙන්සර් වගේ දාගන්න. තව ඊට පස්සේ IT වල මට තියෙනවා පාඩම් 3ක්. මේ පාඩම් 4ම තියෙනවා පාඩම් කරන්න. ඒ පාඩම් 4න් මම එකක ෂෝට් නෝට් එකක් ගහලා ඉවරයි. අනිත් ඒවා ෂෝට් නෝට් ගන්නවා. ෂෝට් නෝට් එකේම ලේසි මට බලා ගන්න. ෂෝට් නෝට් එක ගහනවා දවල් වරුවේ වගේ. මොකද දවල් වරුවේ ගොඩක් කම්මැලි වැඩ කරන්න රස්නීනේ. ඉතින් දවල් වරුවේ මම මේ පාර නිදා ගන්න නැහැ දවල්ට. මොකද මම ඊයේ රෑ ක්ලාස් ගිහින් ඇවිල්ලා ඊයේ දවසේ මම නිදාගත්තේ පැය 2:00ක් වගේ. ඊට පස්සේ මම ක්ලාස් ගිහින් ඇවිල්ලා උදේ ඉස්කෝල ගිහින් ක්ලාස් ගිහින් ඇවිල්ලා මම නිදාගෙන මේ දැන් ඩිග්‍රී කරගන්න හැරුණේ මට එක දින නිින්ද ගියා. ඉතින් මේ දැන් අද මම ආයෙ දවල්ට නිදා ගන්න කෙනෙක් අපරාධිනේ. ඉතින් මම දවල්ට නිදා ගන්න නැහැ. මම ආයි එක දිගට වැඩ කරන අද රැ වෙනකම්ම කීර නිදා ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. හෙට මට ඉස්කෝලේ තියෙන ඉස්කෝලේ නැගිටින පහර නැගිටින්න ඕන. ඊට පස්සේ මම ආයේ දැන් කම්බයින් වලින් IT වලට යන්න හිතාගෙන ඉන්නේ. ෆිසික්ස් වලට මම අද දවසේ වෙන් කරන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. හෙට දවසට ફોකස් එක දෙන්න තමයි මම හිතාගෙන ඉන්නේ දැනට. එහෙනම් අපි ඉක්මනට වැඩ පටන් ගමු. දැන් වෙලාව 10:40යි. අද මාර්තු 4 වෙනිදා. ඒ වගේම මගේ channel එකට ගොඩාක් අලුතින් කට්ටිය එකතු වෙලා ඉන්දියා මගේ මම මේකට කලින් දාපු වීඩියෝස් වලින්. ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් play කරන channel එකට. ඒ වගේම දන්න අයට කියලා share කරන්න. ඒ වගේම ඔයාලගේ අදමින් සහාය කරලා දෙන්න කියලා ඉන්න. එහෙනම් අපි යමු ඉක්මනට වැඩ කරන්න.
You can see. I will see you guys after the lunch. Hi, මම මෙතනින් මේක පොඩ්ඩක් නවත්තනවා. මේක focus වෙන්නේ ඔයාලා එක්කනේ පැය කරලා වෙන වැඩ කරලා තියෙනවා. මම දැන් හදන්නේ ලෑස්ති වෙලා මේ ෆ්‍රෙෂන් අප් වෙලා ආයෙ වැඩ පටන් ගන්න. Let's do. මේ වැඩ ටික පටන් ගන්න. මොකද මම කියන්නේ මම හෙට ඉස්කෝලේ යන්නේ නැහැ. ප්ලෑන් එක කැන්සල් වුණා. තව කියන්න තියෙන්නේ මොනවද? එච්චරද අනිවාර්යයෙන්ම මට නයිට් ස්ටඩි සෙෂන් එකක් බලා ගන්න පුළුවන් වෙයි. හෙට මට ෆ්‍රී දවසක් ඉඳලා උදේ පාන්දර වෙනකම් මම වැඩ කරන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම දැන් වෙලාව 7:00. අපි ඉක්මනට වැඩ කරන්න පටන් ගමු. ඩිනර් බ්‍රේක් එක වෙනකම් මම හිතන් ඉන්නේ IT වලට ફોකස් එක දෙන්න. So let's see how it goes. ඒ වගේම මම නෑවා මොකද මගේ ඔළුව පොඩ්ඩක් නිදහස් කරගන්න ඕනේ හින්දා. මම දැනට පැයක් පහුවෙන්න වැඩ කරලා තියෙනවා. මම නම්බර් සිස්ටම් වල ෂෝට් නෝට් එක හදලා ඒ පාඩම ආයෙත් රිවයිස් කරා. ඒනට ඒක තව ගණන් ටිකක් හදන්න තියෙනවා. මම දැනට මට එක්සෑම් වල තියෙන පාඩම් 4න් 3කම ෂෝට් නෝට්ස් හදලා ඉවරයි. මම ඩිනර් බ්‍රේක් එක ගන්න යනවා දැන්. මම ආයෙත් 10ට වැඩ පටන් ගන්න.